kakak memang magi hair ke ini mana Hello my welcome back to my YouTube channel ada mangawa mama godak මාස කරන හැබැයි මම හිතනවා ඔයාලත් එක්ක ගොඩක් මාස කරන වීඩියෝ එකක් වෙයි කියලා මේක මම ඔයාලට ගේනවායි කියලා පොරොන්දු වෙලා හිටපු වීඩියෝ එකක්. ඉතින් බලමු මල් ළඟ තියෙන perfume collection එකට අදාළ තියෙන items මොනවද කියලා. ඒකට body spray වෙන්න පුළුවන්, body creams වෙන්න පුළුවන්, ඒ වගේම perfume වෙන්න පුළුවන්. මම ඒක ඔයාලට share කරගන්නවා. මල් ළඟ තියෙන මොනවද කියලා. ඉතින් බලමු මම ඔයාලට මේක අරගෙන ආවා. දිගටම මාත් එක්ක මේ vlog එක බලන්න. හරි. ගොඩක් කතා ගන්න නැත මම කියන්න මම ළඟ තියෙන items මොනවද කියලා. මෙන්න මේකේ ගොඩාක් ක්ලොක් එකට මම ළඟ තියෙනවා. ගොඩක් තව තියෙනවා ගොඩක් මෙතන. ඉතින් ගොඩක් මම ළඟ තියෙනවා. ඉතින් මම ඔයාලට ඒක share කරගන්න මොනවද කියලා. මම කියන්න ඕනේ මම ඔයගොල්ලෝ එක්ක ගෙනාවා මට අපේ කියවපු ස්පාසිලානිකේ products ටික. ඉතින් මම ඒ range එකේ මම ඔයාලට ඔක්කොම පෙන්නලා තියෙන්නේ. කියන්න ඕනේ ඒකත් මාර්ම සුවඳයි. ඉතින් මාත් එක්ක දිගට බලන්න. මම තිබෙන මගේ most favorite මම ආසම body cream එක. මෙන්න මේක Victoria's Secret එකේ එන beauty center කියන එක. මේක මාරම සුවඳයි ළමයි. Victoria's Secret එකේ එන හැම දෙයක්ම හරිම සුවඳයි. ඒකට මට හම්බෙච්ච ගොඩක්ම හොඳ ක්‍රීම් එකක් තමයි මේක. මේක මට අපේ අක්කා එව්වේ. ඉතින් මේක ගන්න පුළුවන් නම් ගන්න. මම මේක highly recommend කරනවා. මාරම සුවඳක් මේකේ තියෙන්නේ. මේක ඇත්තටම බෙරි සුවඳ මේ විදිහටම බෙරි සුවඳ එනවා. මම චුට්ටයි මම ගන්නෙ. මාරම සුවඳයි. මම හරි මාසයි සුවඳට මම මේක highly recommend කරනවා. ඒ වගේම මේක long lasting body cream එකක්. මාරම සුවඳයි use කරන්න. ඔයගොල්ලෝ දන්න කෙනෙක් ඉන්න නම් අනිවාර්යෙන්ම මේක ටිකටම පාවිච්චි කරන්න කියලා කියනවා. මම මේක highly recommend කරනවා. ඊට පස්සේ මම ගොඩක්ම කැමති මෙන්න මේකට. මේක The Body Shop එකේ තියෙන cherry. මේක මාරම සුවඳයි. මේකත් fresh cherry සුවඳක් ඉන්නේ. මාරම සුවඳයි. මම හරි මාසයි මේ සුවඳට. මම ඉතින් මේවා use කරනවා. මම ඉතින් ඔයාලත් එක්ක share කරගන්න එකයි මම use කරන products. හරිද? සුවඳ ඇත්තටම කියනවා. Body Shop එකේ Victoria's Secret එකේ ඉතින් මම ආයි කියන්න දෙයක් නැහැ. තව එකක් තියෙනවා නම් The Body Shop එකේ Morgana කියන මේක මේ range එකේ කියන එකක්. මේකත් හරිම සුවඳයි. මට මේක තමයි දුන්නේ අපේ ලොකු අම්මා. හරිම සුවඳයි මේකත්. මේකේ එන්නේ ජස්මින් සුවඳක්. හරිම සුවඳයි. මම හරිම ආසයි. ජස්මින් සුවඳක් මේකේ තියෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම මම මේ පෙන්නන ඔක්කොම ටික මම ගොඩක්ම ආස කරන දේවල් ටිකත් මම ඔයාලට පෙන්නන්නේ. ඉතින් මේකත් මානම සුවඳයි. මේ කියන්නේ බොඩි ක්‍රීම් එක, එතකොට බොඩි වොෂ් එක, එතකොට සහ මේකේ ඉනවා තමයි මොයිස්චරයිසින් එකක්. ඒක ක්‍රීම් එක. ඉතින් ඒක තමයි මේකත් මානම සුවඳයි. මේක ජස්මින් එක. ජස්මින් සුවඳක් තමයි මට එන්නේ. ඊට පස්සේ මම ඒකෙම කියන්න ඕනේ මේ මොරිගනා කියන එකේ මේකත් මේ hand cream එක මාරම සුවඳයි. ඒකත් හරිම සුවඳයි. ඒකත් අරක වගේම ජස්මින් සුවඳක් තමයි ඒකේ තියෙන්නේ. ඊට පස්සේ කියන්න ඕනේ මට මගේ හොඳම යාළුවා මට මගේ බර්ත්ඩේ එකට මට මේ පාර gift box එකේ තිබ්බ මගේ perfume එකක්. හරිද? මේක ගැන කිව්වොත් මම ඇත්තටම හිතුවේ මේක මෙච්චර සුවඳයි කියලා. හැබැයි මට මගේ යාළුවා කිව්වා, මේ යාළුවා සාරන්නේ මට කිව්වා මේක අනිවාර්යෙන් සුවඳවා මේක use කරන්න කියලා. ඉතින් මම මේක ගාගෙන ගියාම මේක ඇත්තම කියනවා නම් ළමයි මේක long lasting. මම මේක වීසි කරෙත් නැහැ. මේ බොටල් එක ඔයාලට මම වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා හිතලා මම මේක වීසි කරේ නැහැ. ඇත්තටම මේක මාරම සුවඳයි. දවසම තියෙනවා. fragrance එකේ perfume එක ගන්න. මම කියන මේක මම highly recommend කරනවා. මේක තියෙනවා
TikTok එකෙත් මම දැක්ක මේක page එකක තියෙනවා. ඔයගොල්ලන්ට පුළුවන් මේකෙම නම ගහලා හරි කියලා බලලා ගන්න. ඊට පස්සේ ළමයි මම මෙන්න මේක තියාගෙන තිබ්බ. මේකත් මට අපේ අක්කේ කිව්වේ ගාඩනියා එකේ මාරම සුවඳයි. මේකේ පැක් දෙකක් තිබ්බා. එකක් pink එකයි purple එක. මේක මම purple එක ගත්තේ. එක අපේ අනිත් එක අපේ අම්මට දෙන්න කිව්වා pink එක. හැබැයි මම හිතන්නේ දෙකම යූස් කරේ මම. ඒකට මට ගොඩක් most favorite උනේ මගේ මෙන්න මේ ගාඩනියා එකේ purple එක. මාරම සුවඳයි මේකත්. මම මේකෙත් තියාගෙන තිබ්බා. මම වීසි කරන්නේ නැතුව බොටල් එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕන නිසා. ඇත්තටම මාරම සුවඳ අපේ අක්කා මට කිව්වා මේක හරි සුවඳයි යූස් කරලා බලන්න කියලා තමයි මට කිව්වේ. ඉතින් මේක මාරම සුවඳයි යූස් කරන්න. මම මේක ආයෙත් මට ඕන වුණත් කීතයි මම තියාගත්තා. තව මම බලන්න මෙන්න මේක Victoria's Secret කියන flowers Victoria's Secret එකේම එන flower sorbet කියන එකක්. මම මේක ප්‍රනවුන්ස් කරලා හරියට පන්දා හිතන්නේ කොලත් එක්ක මට මේක අන්බොක්ස් කරන්න ඕනේ කියලා. මට කොහොමද මේක සුවඳ කියලා මම දන්නේ මේක සුවඳ. මම මේක ස්ටෑම්ප් එකේ මේක බලන්නේ මාර ලස්සනයි ඒකේ පැකේජින් එක. මේකත් Victoria's Secret. මට මේකත් අපේ අක්කා තමයි එව්වේ. මම අරක විතරක් තමයි යූස් කරන්න ගත්තේ. මේක දැන් තමයි ඔයගොල්ලෝ අතර තමයි මම සුවඳ බලන්නේ. මුක්කුම හැලුණා. සුවඳයි හැබැයි දම් පාට එක තරම් මේ දෙකෙන් සුවඳ වැඩිම මේකේ. මේක එච්චරම සුවඳ නැහැ. ඉතින් මම රෙකමන්ඩ් කරන්නේ මෙන්න මේක. ඔයගොල්ලෝට ඒක ෂෙයා කරගන්නවා. මෙන්න මේකත් හරිම සුවඳයි. මම අර QV Spa Salon එකේ මේන Royal Orchid එකේ perfume එක. මේකත් හරිම සුවඳයි. මම මේක චුට්ටක් ගාගෙන ගියේ. මේකත් long lasting. සාමාන්‍ය Spa Salon එකේ ගොඩක්ම long lasting අඩුයි. හැබැයි මට හම්බෙච්ච මේ අක්කේ රේන්ජ් එකේ අක්කේ බොක්ස් එකේ මෙන්න මේ Spa Salon එකේ මෙන්න මේක long lasting මාරම සුවඳක් මේක තියෙන්නේ. මම මේක රෙකමන්ඩ් කරනවා ඔයගොල්ලන්ට. Royal Orchid. හරිම සුවඳයි. ඒක මාර සුවඳයි මේක. ඊට පස්සේ මම ඔයගොල්ලන්ට ඒක ෂෙයා කරගන්නවා. මේක සුවඳ හැබැයි පොඩක් සැර සුවඳක්. මේකත් සුවඳයි. මේකත් අපට අක්කා තමයි දුන්නේ. මේකත් මට අක්කා තමයි එව්වේ. පවර් කියන එකක්. මේකේ බ්‍රෑන්ඩ් එක පවර් කියලා තමයි තියෙන්නේ. මම මුකුත් දන්නේ නැහැ. ඒකේ බොක්ස් එක නෑ මන්නාගේ. මේක ඉවරත් වෙලා තියෙන චුට්ටක් තියෙන මෙච්චරයි. මේක ටික සැර සුවඳක්. අර ස්වීට් සුවඳක් කියන්නේ නෑ. සැර සුවඳක් තමයි මේකේ එන්නේ. මෙන්න මේක බොඩි ස්ප්‍රේ එකක්. මේකත් මට ලොකු අම්මා තමයි දුන්නේ. මේකත් හරිම සුවඳයි. හැබැයි ටිකක් මේක long lasting නැහැ. ඒකට මේක මාරම සුවඳයි. අද ඔයාලට ගෙනාවේ පොඩි වීඩියෝ එකක්. ගෑනු මේක විදිහට ලස්සනට වගේම සුවඳට ඉන්න අමතක කරන්න එපා. මොකද ගෑනු මේට මාවේලික දෙයක් එක. ලස්සනට සුවඳට ඉන්නවනේ නම් අනිවාර්යයෙන්ම මම මේ පෙන්නපු perfume ටික වගේම ඔයාලා use කරන සහ ඔයගොල්ලන්ට long lasting perfume තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න පහලේ. ඒත් මම ඔයගොල්ලන්ට අරගෙන එනවා මම මගේ hair එක වෙන්න මොනවද use කරන products වගේ මම මොනවද ගෙදරදී කරන treatments කියලා. ඉතින් අනිවාර්යයෙන්ම දිගටම මගේ vlogs බලන්න. මම subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න අමතක කරන්න එපා. එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. බලන්න හිටපු හැමෝටම ගොඩක් thank you. එහෙනම් thank you for watching. Bye bye.